අයියේ ඕනම් කියන්න. අවිෂ්ක දිල්ෂාන් අයියලගේ ගෙවල් මේ හරියද තියෙන්නේ? ඔව් නංගි අවිෂ්කගේ කවුද දන්නේ නැහැ නේද? මං අවිෂ්කගේ කලින් ඒ ඔයාද? මට කලින් අවිෂ්ක කියලා තියෙනවා. ඒත් ඔයා දැන් අවුරුදු 4කට කලින් මැරි කරලා රට ගියා නේද? ඔව් අයියේ මම ඊයේ තමයි ලංකාවට ආවේ. හරි නංගි එන්න. යම් මම පෙන්නන්න. නංගි දන්නේ නැහනේ අවිෂ්කගේ පිස්සු වැඩ. ඔයා දැක්කොත් එහෙම hina යයි. එන්නකෝ යන්න පෙන්නන්න. මේ තියෙන අවිෂ්කලයා ගෙදර. මේ තියෙන අවිෂ්කගේ කාමරේ. පේනවනේ? විත්ති ගන්න දෙයක් නෑ. හැමතැනම ඔයාගේ නම ලියලා. පිස්සු යකෙක්. එතකොට අවිෂ්ක අවිෂ්ක අයියෝ අමතක වුණානේ. අවිෂ්ක ගෙදර නෑ. එන්නකෝ යන්න. ඔයාට පේනව නේද? අර අතන තියෙන පොඩි පුවක් ගහ. අන්න එතන තමයි අවිෂ්ක ඉන්නේ. ඒත් එතන සෝනක් නේ තියෙන්නේ. ඔව්. එතන තමයි අවිෂ්ක ඉන්නේ. අපි මෙතන ඉන්නම්. ඔයා ගිහින් කතා කරලා එන්න. ඔයාගේ ප්‍රශ්න වලට උත්තර දුන්නේ නැත්නම් ඔළුවට දරා ගන්න බැරි වේදනාවට කෑ ගහපු විදිය ඔයාට දෝංකාරයක් වගේ. තරහ වෙන්න බෑ ඔබේ ඔය සෙනෙහේ තව දැනෙනවා. තනි වෙන්න මාදි විතුරා සිත කියනවා.